ඇනේ බලන්න කැමති හැමෝම සාදරයෙන් පිළිගන්න. අද අපි කතා කරන්නේ නින්ජා කමුයි 4 වෙනි එපිසෝඩ් එක ගැන. ඉතින් මේ එපිසෝඩ් එක පටන් ගන්නකොටම අපිට පෙන්නනවා ලිල්ලෙවපු නින්ජා කෙනෙක්ව විනාශ කරපු හිගන් ලිල්ටත් අභියෝග කරලා මේ වෙලාවේ මයික් සහ එමා හොඳින්ද කියලා බලනවා. එතකොට එයා දකිනවා පොලිසියෙන් ඇවිදින් මයික් සහ එමාව මේ වෙනකොටත් හොස්පිටල් එකට අරන් යනවා. ඉතින් හිගන් මේ වෙලාවේ මෙතනින් පිටත් වෙන්න හදනකොට හිගන්ට නාදුනන කෙනෙක් කෝල් එකක් දෙනවා. මෙයා මේ වෙලාවේ හිගන්ගේ ඇත්ත නමින්ම කතා කරනවා. ඉතින් මෙයා හිගන්ගේ පරිගැනීමට උදව් කරන්නම් කියලා මේ වෙලාවේ හිගන්ට කියනවා. හැබැයි මේ ගැන වැඩි විස්තර කතා කරන්න හිගන්ට මේ සිටි එකෙන් එළියට යන්න කියනවා. මොකද මේ සිටි එක සම්පූර්ණයෙන්ම එල්සා කම්පැනිය පාලනය කරන සිටි එකක්. ඉතින් මේ සිටි එකේ සම්පූර්ණ සිකියුරිටි සිස්ටම් එකම එල්සා කම්පැනි අතේ තියෙන. මෙන්න මේ නිසා මේ කතා කරන කෙනා හිගන්ට මේ සිටි එකෙන් ඉක්මනට එළියට ගිහිල්ලා කතා කරන්න කියනවා. හැබැයි හිගන් මේ කෙනාව වැඩි විශ්වාස කරන්න යන්නේ නැහැ. හිගන්ට කතා කරන කෙනා මේ වෙලාවේ හිගන්ට කියනවා එයත් හිගන් වගේම කාලයකට කලින් නින්ජා කෙනෙක් වෙලා හිටියා කියලා. එතනින් ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා මේ වෙලාවේ හොස්පිටල් එකේ ඉන්න මයි එයාගේ දුව එයාට දුන්න පින්තූරය දිහා බලාගෙන ඉන්නවා. ඒත් එක්කම අපිට පෙන්නනවා මයික් එයාගේ ජොබ් එකත් එක්ක හොඳටම බිසි වෙලා ඉන්නකොට මයික්ගේ වයිෆ් මෙයාට නිතරම කෝල් අරන් තියෙනවා. හැබැයි මෙයා මේ කෝල් හැම එකක්ම කට් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට දිගටම කෝල් ගන්න නිසා එකපාරක් මයික් මේක ආන්සර් කරාම මයික්ට දැනගන්න හම්බ වෙනවා කාර් ඇක්සිඩන්ට් එකකින් එයාගේ දුව නැති වෙලා කියලා. ඉතින් මයික් ඉක්මනටම එයාගේ දුව බලන්න යනවා. හැබැයි මේ වෙනකොටත් මයික් දුව එයාගේ ජීවිතෙන් සමවරන් තියෙනවා. ඉතින් මයික්ගේ වයිෆ් මයික් එක්කත් තවත් ජීවත් වෙන්න බෑ කියලා එයාව දාලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මයික් මේ වෙලාවේ හොස්පිටල් ඉන්න ගමන් මතක් කරන්නේ එයාගේ දුව. ඒත් එක්කම මෙන්න මෙතනට හිගන් එනවා. හිගන් මේ වෙලාවේ මයික්ට කියනවා එයාට ආපු කෝල් එක ගැන. ඉතින් මේ කෝල් එක කෙනා හිගන්ට උදව් කරන්නම් කියලා පොරොන්දුනා කියලා මේ වෙලාවේ මයික්ට කියනවා. හැබැයි මයික් නම් කියනවා මේක වැඩි විශ්වාස කරන්න බෑ මේක සමහර විට උගලක් වෙන්න පුළුවන් කියලා. ඒ වගේම මයික් මේ වෙලාවේ මෙයාලට කියනවා මේ සිටි එකම එල්සා කම්පැනිය පාලනය කරන නිසා එයාට කරන දෙයක් මේ සිටි එකෙන් එළියට ගිහිල්ලා ප්ලෑන් කරන්න කියලා. ඉතින් මේ වෙලාවේ මයික් මේක වැඩි විශ්වාස කරන්නේ නැති වුණත් එමා මේ වෙලාවේ තව ටිකක් චෙක් කරලා බලලා මේ වෙලාවේ මයික්ට කියනවා මේ කෝල් කරපු කෙනා ඇත්ත කියන්නේ මේ සිටි එකේ සම්පූර්ණ සිකියුරිටි සිස්ටම් එකම එල්සා කම්පැනි අතේ තියෙන්නේ කියලා. මයික්ට තේරෙනවා මේ කේස් එක එන්න එන්න බරපතල වෙනවා කියලා. ඉතින් මයික් මේ වෙලාවේ එමාට කියනවා මේ කේස් එකෙන් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න කියලා. මොකද මයික්ගේ බොස් දන්නවා මේ වෙනකොට මයික් මේ හැම දෙයකින්ම ඈත් වෙලා හිටියත් එමා අනිවාර්යයෙන්ම තාමත් FBI එකත් එක්කම වැඩ කරන නිසා එමා ගැන හැගාගෙන ඉන්නේ. ඒත් එක්කම එමා මේ වෙලාවේ හොයාගෙන තියෙනවා ඩාර්ක් වෙබ් එකේ කට්ටියක් එල්සා කම්පැනියේ සියලුම විස්තර ගැන හැගාගෙන ඉන්නේ කියලා. ඉතින් මේ කෙනෙක් හම්බෙන්න ගියොත් අනිවාර්යයෙන්ම මෙයාලට මේ එල්සා කම්පැනි ගැන තවත් විස්තර දැනගන්න පුළුවන් වෙයි කියලා මේ වෙලාවේ එමා මේ දෙන්නට කියනවා. ඒත් මයික් මේ වෙලාවේ එමාට කියනවා මේ ගැන එයාලා බලා ගන්න ඔයා මේකට මැදිහත් වෙන්න එපා කියලා. මොකද මයික් කැමති නැහැ එමාට මේකට මැදිහත් වෙලා අනුතුරක් වෙනවා. හැබැයි එමා මේ වෙලාවේ කියනවා අනිවාර්යයෙන්ම මමත් වෙනවා මේ වැඩේට. මොකද මේ එල්සා කම්පැනියේ තොරතුරු හොයා ගන්නවා කියන්නේ අපිට මිලියන ගාණක් හොයා ගන්න පුළුවන් වගේ chance එකක් කියලා. ඉතින් ඒ chance එක මිස් කරගන්න එමා කැමති නැහැ කියලා මේ වෙලාවේ එමා කියනවා. ඒත් එක්කම හිගන් මේ වෙලාවේ මෙතනින් පිටත් වෙන්න තීරණය කරනවා. හිගන් මේ විදිහට පිටත් වෙලා යන්න හදනකොට මයික් මේ වෙලාවේ හිගන්ගෙන් අහනවා හිගන්ගේ වයිෆ් ඇත්තටම දන්නවද හිගන් කියන්නේ කොයි වගේ නින්ජා කෙනෙක්ද කියලා. ඒත් එක්කම හිගන් මේකට උත්තරය විදිහට දෙනවා. ඇත්තටම හිගන්ගේ වයිෆ් කියන්නේ නින්ජා කෙනෙක් කියලා. ඒ දෙන්න නින්ජාලයි කෝඩ් එක බිඳලා තමයි එකට එකතු වෙලා ජීවත් වුනේ කියලා. මේ නින්ජාලයි කෝඩ් එක කියන්නේ කිසිම හැඟීමක් දැනීමක් ඇති කරගන්නේ නැති එක. හැබැයි මේ දෙන්න මේ වගේ හැඟීමක් ඇති කරගත්ත නිසා මෙයාලා නින්ජා කෑන් එකෙන් වෙන් වෙලා එයාලගේ ජීවිතේ පටන් ගත්තා කියලා මේ වෙලාවේ කියනවා. ඉතින් හිගන් මෙහෙම කියලා මෙතනින් පිටත් වෙනවත් එක්කම මයික් මේ වෙලාවේ කල්පනා කරනවා හිගන් කියන්නේ කොයි වගේ මිනිස්සුද කියලා. මොකද එයා නින්ජා කියන තැනින් අයින් වෙලා එයාගේ ෆැමිලි එක තෝරගත්තා කියලා මේ වෙලාවේ කල්පනා කරනවා. එතනින් ඒ සීන් එක කට් කරලා අපිට පෙන්වනවා මේ වෙලාවේ ජමාජ් වගේම එල්සා කම්පැනියේ නායකයා වුණ ජෝසප් නැතුණු නින්ජලා කීප දෙනෙක් අතර සාකච්ඡාවක් තියෙනවා. ඉතින් මේ සාකච්ඡාවේ ජෝසප් මේ වෙලාවේ ලිල්ට කියනවා එයා යවපු නින්ජාව ලේසියෙන්ම හිගන් විනාශ කරා නේද කියලා. හැබැයි ලිල් මේ වෙලාවේ මෙයාට උත්තරයක් විදිහට දෙනවා. ඇත්තටම ලිල්ට ඕන වෙලා තිබිලා තියෙන්නේ මෙයාගේ පව එක කොයිතරම්ද කියලා මැල්ලා බලන්න. ඒකයි පොඩි කෙනෙක් යවි කියලා මේ වෙලාවේ ජෝසප්ට කියනවා. හැබැයි ජෝසප්ට නම් ඕනේ කරලා තියෙන්නේ ඩේටා එකතු කරගන්න විතරයි. මෙයාට ඕනේ කරලා නැහැ ෆයිට් කරන්න. මෙහෙම කියනවත් එක්කම ලිල් මේ වෙලාවේ අනම්මනම් කියන්න පටන් ගන්නවා. ඒත් එක්කම ජෝසප්ගේ බොඩිගාඩ් කෙනෙක් විදිහට ඉන්න ඩිල්ලි මේ වෙලාවේ ලිල්ට අනම්මනම් කියනවා. ඉතින් මේ දෙන්නගේ ආගියුමන්ට් එක ජෝසප් මේ වෙලාවේ නවත්තනවා. හැබැයි ජෝසප්ට නම් ඕනේ කරලා තියෙන්නේ මේක ෆයිට් එකක් විදිහට දුරදි කරන් යන්න නැතුව ඉක්මනට ඉවර කරලා දාන්න. ඉතින් මේ ගැන තවත් ඔපිනියන්ස් ඕනේ නිසා ජෝසප් මේ වෙලාවේ බිග් ඩීගෙන් අහනවා එයාගේ අදහස මොකක්ද කියලා. හැබැයි බිග් ඩී නම් මේ වෙලාවේ එයාගේ කොණ්ඩේ ගැන තමයි හිතන්නේ. ඒත් එක්කම ලිල් මේ වෙලාවේ ජෝසප්ට අනම්මනම් කියලා එයා කියනවා එයා මේ ප්‍රශ්නේ බලා ගන්නම් කියලා. ඉතින් මේකට තරහ ගිය යමාජි එයාගේ පව එක යූස් කරලා මේ වෙලාවේ ලිල්ගේ බෙල්ල හිර කරනවා. යමාජි කියනවා හිගන්ගේ සීක්‍රට් ටෙක්නික් එක මොකක්ද කියලා හරියටම දන්නේ නැතුව අපිට එයත් එක්ක සටන් කරන්න අමාරුයි කියලා. ඉතින් මෙයාලා ප්ලෑන් එකකට හිගන්ව වට කරලා අල්ලගමු කියලා මේ වෙලාවේ කතා වෙනවා. ඉතින් මේ මීටින් එක ඉවර වෙලා ආපහු එයාගේ ඔෆිස් එකට යන ජෝසප් මේ වෙලාවේ ඩිල්ලිට කියනවා එයාලගේ ප්‍රොජෙක්ට් එක ඉක්මනට ඉවර කරලා පුළුවන් තරම් ඩේටා ඉක්මනට එකතු කරගන්න ඕනි කියලා. එතනින් මේ සීන් එක කට් කරලා අපිට පෙන්වනවා මේ වෙලාවේ යමාජිත් එක්ක සායිත් ඉන්නවා. සායි මේ වෙලාවේ යමාජිගෙන් අවසර ඉල්ලනවා හිගන් එක ෆයිට් කරන්න. හැබැයි යමාජි කියනවා හිගන් එක්ක අවසානට ෆයිට් කරන්න ඉතුරු වෙන්න ඕනි කියලා. ඉතින් එයාට අන ලැබෙනකම් පාඩුවේ පැත්තකට වෙලා ඉන්න කියලා මේ වෙලාවේ සයිට කියනවා. එතනින් මේ සීන් එක කට් කරලා අපිට පෙන්වනවා මේ වෙලාවේ හිගන් ටවුන් එකෙන් එළියට යනවා. හිගන්ට මතක් වෙනවා ඒ දවස්වල එයාලා නින්ජලා වෙලා ඉන්න කාලේ කොයිතරම් ජීවිත ප්‍රමාණයක් එයාලා විනාශ කරාද කියලා. එයාලගේ මිෂන් එකට එයාලගේ ජීවිතේ උනත් කැප කරලා ඒ මිෂන් එක අනිවාර්යයෙන්ම සාර්ථක කරගන්නවා කියන වගකීම මෙයාලට තියෙනවා. මෙන්න මේ නිසා තමයි කිසිම විදිහක ඉමෝෂනල් හැඟීමක් මේ නින්ජලා ඇති කරගන්න තහනම් කරලා තියෙන්නේ. මේ වෙලාවේ හිගන්ට මතක් වෙනවා එයාලා තුන් දෙනා එයාලා ගිය මිෂන් එක ඩේටා එකතු කරලා ආපහු එයාගේ නින්ජා ක්ලෑන් එකට යනවා. ඉතින් මේ තුන් දෙනා නින්ජා ක්ලෑන් එකේ ලීඩර්ව හම්බෙන්න ගිහලා තියෙනවා. මේ වෙලාවේ තමයි මේ ලීඩර් එයාලට පාවිච්චි කරන්න කියලා නින්ජා නම් දීලා තියෙන්නේ. එතනින් තමයි සායි සහ හිගන් වගේම මැරි කියන තුන් දෙනා නින්ජා නම් වලින් පෙනී සිටින්නේ. ඒ වගේම මේ නින්ජා ක්ලෑන් එකේ නායකයා මේ වෙලාවේ මේ තුන් දෙනාට කියනවා කවදාවත්ම එයාලගේ සීක්‍රට් ටෙක්නික් එක කාටවත්ම දෙන්න එපා වගේම කාටවත්ම කියන්නත් එපා කියලා. ඒ වගේම මේ තුන් දෙනාගෙන් හොඳම කෙනාට තමයි ඊළඟට
එයාගේ තනතුර හම්බෙන්න කියලාත් කියනවා. ඉතින් අපිට පෙන්වනවා මේ ක්ලෑන් එකේ නායකයා පිටිපස්සෙන් යමාජිත් මේ වෙලාවේ ඉඳගෙන ඉන්නවා. ඉතින් මේ නින්ජා නායකයාව හම්බුනන් පස්සේ මේ තුන් දෙනා කාමරයකට ගිහිල්ලා මෙයාලට හම්බුන නම් ගැන කතා කරනවා. ඒත් එක්කම සායි මේ වෙලාවේ එයාලට බොණ්ඩ කියලා බීමකුත් අරගෙන එනවා. ඉතින් හිගන් මේ වෙලාවේ විහිළුවට වගේ සායිගෙන් අහනවා එයා එයාගේ සීක්‍රට් ටෙක්නික් එක කියන්න හදන්නේ කියලා. හැබැයි සායි මේ වෙලාවේ හිගන්ට කියනවා කවදා හරි අපි තුන් දෙනාට එකට සරන් කරන්න වෙන්න පුළුවන්. අන්න ඒ නිසා මම මාගේ සීක්‍රට් ටෙක්නික් එක කාටවත් කියන්නේ නැහැ කියලා. මේ තුන් දෙනා යාළුවෝ වශයෙන් මේ වෙලාවේ මෙතන සායි දෙන බීම එකක් බීලා එයාලගේ සහෝදරත්වය පළ කරනවා. ඉතින් ඊළඟ දවසේ හිගන්ට සහ මැරීට එක මිෂන් එකක් හම්බ වෙනවා. ඉතින් මේ මිෂන් එක සාර්ථක කරගන්න හිගන් සහ මැරී මේ වෙලාවේ ගෙදරකට පැනලා ගෙදර ඉන්න සියලුම දෙනා විනාශ කරන්න පටන් ගන්නවා. මැරී මේ වෙලාවේ මෙයාලගේ තියෙන ඩේටා වගේක් අරගන්න කියලා කාමරයකට ගිහිල්ලා එතන ඉන්න කට්ටියත් විනාශ කරලා කබඩ්ඩයක් ඇරලා බලනකොට මෙයා දකිනවා පොඩි ළමයෙක් සහ අම්මා කෙනෙක් ඉන්නවා. මෙන්න මේ වෙලාවේ මැරීට පුළුවන්කමක් වෙන්නේ නැහැ මේ දෙන්නා විනාශ කරන්න. ඒත් එක්කම ක්‍රියාත්මක වෙන මේ ගෑනු කෙනා මේ වෙලාවේ මැරීට වෙඩි තියනවා. මේ මැරීට වෙඩි තියනවත් එක්කම හිගන් මේ වෙලාවේ ඇවිදින් මේ ගෑනු කෙනාගේ කතාව ඉවර කරලා දාලා මේ කාමරේම ජනේලයක් කඩාගෙන හිගන් මේ වෙලාවේ මැරීවත් එක්කගෙන මූදල් පැනලා මැරීගේ ජීවිතේ බේර ගන්න. හිගන් මේ වෙලාවේ මැරීවත් එක්කගෙන මේ ළඟ තියෙන ගුහාවකට වෙලා මැරීට බෙහෙත් කරන ගමන් තමයි ඉන්නේ. හැබැයි මැරී දන්නවා අනිවාර්යයෙන්ම එයාලගේ මිෂන් එකක් අසාර්ථක වෙනවා කියන්නේ එයාට එයාලගේ ජීවිතේ වන්දි ගන්න වෙනවා කියන එක. ඉතින් මේ වෙලාවේ මැරී එයාගේ ජීවිතේ විනාශ කරගන්න හදනවත් එක්කම හිගන් මේක නවත්තනවා. හිගන් මේ වෙලාවේ මැරීට කියනවා එයාලා දැනටමත් නින්ජාලේ කෝට් එක බිඳලා තියෙන්නේ කියලා. ඒත් එක්කම හිගන් මේ වෙලාවේ මැරීට කියනවා එයා දැකපු දවසේම තමයි එයා මේ නින්ජා කෝට් එක බින්දේ කියලා. ඉතින් මැරීටත් තේරෙනවා හිගන් එයා ගැන හිතාගෙන ඉන්නවා කියලා. ඉතින් මේ දෙන්න එදා රෑ ගුහාවෙම කල් ගෙවනවා. ඉතින් සායි මේ දෙන්නව හොයාගෙන එනවා. ඉතින් සායි දකිනවා මේ දෙන්න එකට ඉන්නවා. එතනින් මේ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා හිගන් මේ වෙනකොටත් සිටි එකෙන් එළියට ගිහිල්ලා ඉන්නේ. හොස්පිටල් එකෙන් හොඳ වෙලා එළියට ආව මයික්ට මේ වෙලාවේ එයාගේ බොස් කෝල් එකක් ගන්නවා. හැබැයි මේ වෙලාවේ මයික් කියනවා එයා මේ නින්ජා කේස් එක බාරගත්තේ නැති නිසා එයාට ඒක කිසිම අදාළත්වයක් නැහැ වගේම එයා දැන් එයාට කැමති දේ තමයි කරන්න කියලා මේ වෙලාවේ එයාගේ බොස්ට කියනවා. ඇත්තටම මේ බොස් මයික්ට අරන් තියෙන්නේ වෙන දෙයක් නිසා නෙමෙයි. එයා මේ කේස් එකේ නැති වුණාට එමා මේ කේස් එකේ ඉන්න කෙනෙක්. ඉතින් මේ නිසා මයික්ගේ බොස් මේ වෙලාවේ මයික්ට කියනවා එමාව මේ වැඩ වලින් ඈඩ් කරන්න කියලා. මේ වෙලාවේ එමත් එක්ක කාර් එක යන මයික් මේ වෙලාවේ මේ සීන් එක කියනවා. ඉතින් එමා මේ වෙලාවේ මයික්ට කියනවා මේ කාර්යන් නිසා එයා මයික් එක්ක එන්නේ නැහැ කියලා. ඒ වගේම මයික්ට තනියම ගිහිල්ලා මේ ඩාර්ක් වෙබ් එකේ කෙනාව හම්බෙන්න කියලා. එතනින් මේ සීන් එක කට් කරලා අපිට මේ වෙලාවේ පෙන්නනවා නගරෙන් එළියට ගියපු හිගන්ට ආපහු කෝල් එකක් එනවා. ඉතින් මේ කෝල් එක දෙන කෙනා මේ වෙලාවේ හිගන්ට කියනවා එයා ඊළඟට යන්න ඉන්න අල්සා කියන සිටි එක සිකියුරිටි ලෙවල් එකෙන් টොප්ම ලෙවල් එකේ ඉන්න කම්පැනියක්. ඉතින් මෙයාලා මේ සිටි එකට සම්පූර්ණ ආරක්ෂාව දීලා තියෙන්නේ කියලා. නගරයට ඇතුල් වෙන අය වගේම නගරෙන් පිට වෙන්න කවුද කියලාත් මේගොල්ලෝ හැම වෙලාවෙම චෙක් කරනවා. මෙන්න මේ නිසා නගරයට ඇතුල් වෙන එක නම් ඒ තරම් ලේසි වැඩක් නෙමෙයි කියලා මේ වෙලාවේ හිගන්ට කියනවා. හිගන්ට ඕනේ එයාගේ පවුල විනාශ කරපු කෙනා මේක ඇතුල් ඉන්න නිසා කොහොම හරි කරලා මේ කෙනා විනාශ කරලා දාන්න. ඒත් එක්කම මේ හිගන්ට කෝල් එකක් දෙන කෙනා මේ වෙලාවේ කියනවා මේ සිටි එකට වෙන කොහින්වත් එළියෙන් ඇතුල් වෙන්න බෑ කියලා. මොකද මේ සිටි එක වටේටම ආරක්ෂක ආවරණයක් දාලා තියෙන්නේ කියනවා. ඉතින් උඩින් කොහොමත් යන්න අමාරු නිසා මේ වෙලාවේ හිගන්ට කියනවා මේ කෙනා එයාලට යන්න තියෙන එකම මාර්ගය තමයි පොළොවට යටින් තියෙන උමන් මාර්ගය. මේකේ ට්‍රැප් වගේම සෝල්ජර්ස්වත් ගොඩක් ඉන්නවා. හැබැයි එයාලගේ බේරිලා යන්න පුළුවන් නම් ඒක තමයි තියෙන එකම ලේසිම පාර කියලා මේ වෙලාවේ හිගන්ට කියනවා. මේ මිෂන් එක කොයිතරම් අමාරුද කියනවනම් වෙන කිසිම ඔප්ෂන් එකක් නැහැ කියලා මේ වෙලාවේ මේ කෝල් කරන කෙනා හිගන්ට කියනවා. ඉතින් හිගන්ට පුළුවන් වුණොත් මේ හැමදේම පාස් කරලා අවසානට තියෙන බැරි එක ළඟට යන්න මේ කෝල් එක දෙන කෙනා මේ වෙලාවේ කියනවා එයාට පුළුවන් තප්පර 5ක් වගේ පොඩි කාලයකට මේ බැරි එක ඔෆ් කරන්න කියලා. ඒක විතරයි හිගන්ට තියෙන එකම chance එක කියලා මේ වෙලාවේ මේ කෙනා කියනවා. ඉතින් එතනින් මේ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා මයික් සහ එමා හොටෙල් එකකට ගිහිල්ලා ඉන්නවා. එමා මේ වෙලාවේ කෙනෙක්ගේ පින්තූරයක් මයික්ට පෙන්නනවා. ඉතින් මයික්ට තියෙන්නේ මේ කෙනාව හම්බෙන්න යන. මෙයාගේ නම තමයි ජේසන් කියන්නේ. මයික් මේ වෙලාවේ තනියම ගිහිල්ලා මේ කෙනාව හම්බෙන්නම් කියලා එමාට කියනවා. ඉතින් එමා මේ වෙලාවේ කියනවා එයා ආපහු මෙතනින් පස්සේ හැරිලා යනවා. ආපහු කිසිම කරදරයක් නැතුව එයාව හම්බෙන්න එන්න කියලා මයික්ට මේ වෙලාවේ කියනවා. මොකද මයික්ගෙන් තවත් ගොඩක් දේවල් එයාට ඉගෙන ගන්න තියෙනවා කියලා මේ වෙලාවේ එමා මයික්ට කියනවා. මයික් මේ වෙලාවේ එමාට සමුදීලා ජේසන් හොයාගෙන යන්න පිටත් වෙනවා. එතකොට මයික්ට එයාගේ දුව වගේ ඉන්න එමාවත් මතක් වෙනවා. එතනින් මේ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා හිගන් මේ වෙනකොට එල්සා සිටි එකට ඇතුල් වෙන්න ගිහිල්ලා ඉන්නවා. ඉතින් කෝල් කරපු කෙනා කිව්වා වගේම හිගන්ට මේ සිටි එකේ ඩවුන් ෆ්ලෝ එකට ඇතුල් වෙන්න මේ වෙනකොට සිකියුරිටි කැමරා ඔක්කොම ඔෆ් කරලා දාලා ඉවරයි. ඉතින් මේ කැමරා ටික ඔන් වෙන්න මිනිත්තු 8ක් තියෙනවා. හිගන් ශනිකව ක්‍රියාත්මක වෙලා මේ එල්සා කම්පැනියේ සිටි එක ඇතුළට යන්න පිටත් වෙනවා. හිගන්ට කෝල් කරන කෙනාගේ ඉන්ස්ට්‍රක්ෂන් වලට අනුව හිගන් මේ වෙනකොටත් පොළොව යට තියෙන උමන් මාර්ගයක් දිගේ මේ සිටි එක පැත්තට වේගෙන් දුවගෙන යනවා. ඉතින් හිගන්ට කෝල් කරන කෙනා මේ වෙලාවේ රක්ෂකව කොයි හරි දින්නේ වගේම CCTV කැමරා කොයි හරියෙත් තියෙන ඒ වගේ කොහොමද බේරෙන්නේ කියලා හිගන්ට කියන ගමන් තමයි තියෙන්නේ. හිගන් මෙයාගේ ඉන්ස්ට්‍රක්ෂන් වලට අනුව මේ හැම දෙයකම බේරිලා ඉස්සරහට දුවගෙන යනවා. ඉතින් මෙහෙම දුවගෙන යනවත් එක්කම හිගන්ට එකපාරම ලේසර්ස් වගේට මුහුණ දෙන්න වෙනවා. හැබැයි හිගන් එයාගේ නින්ජා ටෙක්නික් යූස් කරලා මේ වෙලාවේ මේ ලේසර් වලින් බේරුණත් හිගන්ගේ ඇගෙන් වැටෙන දාඩිය බින්දුව මේ වෙලාවේ මේ ලේසර් එකට වදිනවා. මේ ලේසර් එකට වදිනවත් එක්කම මෙතන තියෙන සිකියුරිටි එලාම් ඔක්කොම ඔන්න එන්න පටන් ගන්නවා. හැබැයි හිගන්ට ආපහු හැරෙන්න තරම් වෙලාවක් නැහැ. ඉතින් හිගන් කරන්නේ එයාගේ ඉස්සරහට එන හැම සෝල්ජර් කෙනෙක්ම විනාශ කරගෙන මේ එල්සා කම්පැනියේ ඇතුළට වේගෙම යන එක. හිගන්ට අවසානට පුළුවන් වෙනවා අවසානම් බැරි එක තියෙන තැනට ලං වෙන්න. ඉතින් හිගන්ට කෝල් කරන කෙනා මේ වෙලාවේ මේ බැරි එක ඔෆ් කරනවත් එක්කම හිගන් මේ වෙලාවේ මේ බැරි එකෙන් එහා පැත්තට යන්න හදනවා. මේ යන්න හදනවත් එක්කම හිගන් හිතපුවත් නැති විදිහට මෙන්න මෙතනට සායි එනවා. ඉතින් සායිගේ පහරක් නිසා මේ වෙලාවේ හිගන් පැත්තට විසි වෙනවා. ඒ වගේම මේ බැරි එකත් ආපහු යනවා. මොකද මේ වෙනකොටත් ඕපන් වෙලා තියෙන්න ඕනේ මිනිත්තු ගාන ඉවරයි. ඉතින් හිගන් මේ වෙලාවේ නැගිටලා සායි දිහා බලන් ඉන්නවා වගේම සායි මේ වෙලාවේ හිගන් දිහා බලන් ඉන්නවත් එක්කම මේ එපිසෝඩ් එක මෙතනින් ඉවර වෙනවා. අපි බලමු ඊළඟ එපිසෝඩ් එකේ හිගන් මොන වගේ තීරණයක් ගනීද කියලා. ඉතින් ඊළඟ එපිසෝඩ් එකෙන් හම් වෙනකන් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.